සුබ දවසක් කියලා පිළිගන්නවා සේල් හෝම්ලෑන්ඩ් YouTube channel එකට ඔබ සියලු දෙනාම. අද අපි මුලින්ම අරගෙන ආවේ ඔයයන්ගොඩ කීනවල දුම්රිය ස්ථානයට සහ කීනවල නගරයට මීටර 250ක් දුරින් ගම්බද සුන්දර නිෂ්කලංක පරිසරයක පිහිටා තිබෙන නිවසක්. පර්චස් 10ක් තියෙනවා. මෙම නිවස මුදල් හදිසියකට ඉතාම අඩු මුදලකට විකුණන බව තමයි පැවසුවේ. ලිං ජලය තියෙනවා. ඉඩම් වටේම කළුගල් බැම්ම බැඳලා තියෙනවා. වේයන්ගොඩ නගරයට කිලෝමීටර් 4ක් තමයි තියෙන්නේ. නිට්ටඹුව නගරයට කිලෝමීටර් 6ක් තියෙනවා. සින්නක්කර නිරවුල් ඔප්පු තමයි තියෙන්නේ. මෙහි මිල ලක්ෂ 58ක් කියලා තමයි පැවසුවේ. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් කියලා පැවසුවා. දුරකථන නම්තුමක් ලබා ගැනීමෙන් වැඩිදුර විස්තර දැන ගැනීමට පුළුවන්. ගම්පහ වතුරුගම ප්‍රදේශයේ තමයි මෙම නිවස තියෙන්නේ. පර්චස් 10ක් තියෙනවා. කාමර 3ක්, සාලය, කුස්සිය තියෙනවා. කන්නිමහර කාපට් පාරට මීටර 20ක් තමයි තියෙන්නේ. ගම්පහ කිරිඳිවැල 231 බස් පාරට මීටර 500යි. සින්නක්කර ඔප්පු තමයි තියෙන්නේ. මෙහි මිල ලක්ෂ 33ක් කියලා පැවසුවේ. දුරකථන නම්තුමක් ලබා ගැනීමෙන් වැඩිදුර විස්තර දැන ගැනීමට පුළුවන්. නවගමුව දේවාලයට නුදුරින් නිදහස් පරිසරයකින් වටිනා ඉඩම් කොටස් දෙකක් විකිණීමට තියෙනවා. නවගමුව දේවාලයට මීටර 800යි. පර්චස් 30ක් තියෙනවා. පර්චස් 10 සහ 20 ලෙස කොටස් දෙකක් වශයෙන් මිලදී ගන්න පුළුවන්. පර්චස් එක ලක්ෂ 4.50ක් කියලා පැවසුවේ. නිරවුල් සින්නක්කර ඔප්පු තමයි තියෙන්නේ. ප්‍රාදේශීය සභාවෙන් අනුමත විමුරුවත් අඩි 15 පුළුල් ප්‍රවේශ මාර්ග, නල ජලය සහ විදුලිය ඇතුළු සීලම යටිතල පහසුකම් තියෙනවා. නවගමුව නගරයට පාසල්, රෝහල් සහ සුපිරි වෙළඳසැල් වලට ඉතා ඉක්මනින් ළඟා වීමේ හැකියාව. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය. වැඩිදුර විස්තර සඳහා දුරකථන නම්තුමක් ලබා ගන්න. මෙම ඉඩම තියෙන්නේ බණ්ඩාරගම වීදියගම. පර්චස් 20ක අගනා බිම් කොටසක්. පර්චස් එක ලක්ෂ 7ක් කියලා තමයි පැවසුවේ. නිෂ්කලංක පදිංචිට සුදුසු පරිසරයක්. පර්චස් 20ක් තියෙනවා. විදුලිය, නල ජලය තියෙනවා. ගැල්නිගම හයිවේ එකට කිලෝමීටර් 1.200ක් තියෙනවා. බණ්ඩාරගමට කිලෝමීටරයක් තියෙනවා. වැඩි විස්තර සඳහා දුරකථන නම්තුමක් ලබා ගන්න. මෙම නිවස නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ තමයි තියෙන්නේ. පර්චස් 6.5ක් තියෙනවා. අංග සම්පූර්ණ නිවසක්. මිල ලක්ෂ 70ක් කියලා තමයි පැවසුවේ. කොළඹ නුවර ප්‍රධාන පාරට කිලෝමීටර් 1.800ක් තියෙනවා. නිට්ටඹුව නගරයට කිලෝමීටර් 4යි. කාමර 3ක්, සාලය, කුස්සිය, බාත්රූම්, වට තාප්ප සහ ගේට්ටු සහිතයි. අඩි 20 සහ 12 මාර්ග තියෙනවා. නල ජලය, උල්පත් ජලය තියෙනවා. විදුලිය තියෙනවා. සින්නක්කර ඔප්පු තමයි තියෙන්නේ. පදිංචියට වගේ ආයෝජනයකටත් වටිනා අවස්ථාවක් කියලා තමයි පැවසුවේ. වැඩිදුර විස්තර දැන ගැනීමට දුරකථන නම්තුමක් ලබා ගන්න. තංගල්ල රත්න නගරයට ආසන්නයේ තමයි මෙම නිවස තියෙන්නේ. පර්චස් 27ක් තියෙනවා. පැවරුම් ඔප්පු තමයි තියෙන්නේ. නිදන කාමර 2ක්, සාලය, කෑම කාමරය තියෙනවා. ප්‍රධාන මාර්ගයට කිලෝමීටරයක් තමයි තියෙන්නේ. කොස්, පොල් සහ තවත් පළතුරු ගස් තියෙනවා. මෙහි මිල ලක්ෂ 25ක් කියලා තමයි පැවසුවේ. වැඩිදුර විස්තර දැන ගැනීමට දුරකථන නම්තුමක් ලබා ගන්න. මාතර නවනගරයේ ආසන්නයේ තමයි
මෙම ඉඩම තියෙන්නේ. ස්වභාවික ආපදා වලින් තොර ඉඩමක්. ඒ වගේම ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන් බව පැවසුවා. පර්චේස් එක මිල 2.80ක් කියලා තමයි පැවසුවේ. බැංකු ණය පහසුකම් ලබා ගන්න පුළුවන්. ජල නල පහසුකම් තියෙනවා. විදුලිය තියෙනවා. මාත්‍ර නව රෝහලට නව උසාවි සංකීර්ණයට සහ පොලිසියට මිරිස්ස සංචාරක කලාපයට වැලිගම නගරයට විනාඩි 5න් ළඟා වෙන්න පුළුවන්. මෙම මුළු ඉඩමම ලක්ෂ 25ක් කියලා තමයි පැවසුවේ. වැඩි විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්න. මෙම නිවස කුරුණෑගල ඇහැටුවව නගරයට කිලෝමීටර් 5ක් දුරින් තමයි තියෙන්නේ. සින්නක්කර නිරවුල් ඔප්පු සහිත අක්කර 2ක් විශාල ඉඩමක්. කාමර 2ක් ශාලයේ කුස්සිය සමග අනර්ග කුඩා නිවසක් තමයි තියෙන්නේ. ජලය සහ විදුලිය තියෙනවා. කෘෂි කාර්මික සත්ත්ව පාලන වැනි කටයුතු වලට වඩාත් යෝග්‍යයි කියලා තමයි පැවසුවේ. මෙහි මිල ලක්ෂ 23ක් කියලා පැවසුවේ. වැඩිදුර විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්න. කඹුරුපිටිය නගරයට කිලෝමීටර් 1ක් දුරින් සින්නක්කර ඔප්පු සහිත සංවර්ධනය කරන ලද මෙම ඉඩම ඉක්මනින් විකිණීමට අවශ්‍ය බව තමයි පැවසුවේ. පර්චේස් 15ක් තියෙනවා. මිල ලක්ෂ 30ක් කියලා පැවසුවේ. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් කියලාත් පැවසුවා. දුරකථන ඇමතුමක් ලබා ගැනීමෙන් වැඩිදුර විස්තර දැන ගැනීමට පුළුවන්. ගම්පහ ගණේ මුල්ල ගලහිටියා ප්‍රදේශයේ තමයි මෙම නිවස තියෙන්නේ. පර්චේස් 22ක් තියෙනවා. නිරවුල් සින්නක්කර ඔප්පු තමයි තියෙන්නේ. ඉඩමේ වටිනාකම පමණක් කියලා තමයි පැවසුවේ. ගණේ මුල්ල නගරයට කිලෝමීටර් 1යි. ගලහිටියා විද්‍යාලයට මීටර් 300යි. හේමමාලි විද්‍යාලයට මීටර් 200යි. බුලුගහගොඩ ස්ටේෂන් එකට මීටර් 500යි. අඩි 12 පාරක් තියෙනවා. මෙහි මිල ලක්ෂ 60ක් කියලා පැවසුවේ. වැඩිදුර විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්න.